අයිබෝවන් ඔන්න අද ඔයාලට කියලා දෙනවා මුං අතිරස හරියට හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම හදන කෙනෙක්ට උනත් වරදින්න නැතුව මෙන්න මේ විදිහට හදලා බලන්න. මුලින්ම අපි මේ භාජනයකට අරගන්නවා මුං ඇට. ඒ භාජනේ කට ගාවටම ගන්න එපා. කට ගාවටම ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මම නම් චුට්ටක් අඩුවෙන් ගන්නෙ. ඒ භාජනේට මුං ඇට අරගෙන මේ විදිහට බෙද ගන්න. ඒ භාජනෙම තමයි අපි පිටිත් මනින්නේ. එතකොට වරදින්න නැතුව හදාගන්න පුළුවන්. ඉතින් හොඳට මෙන්න මේ වගේ පාට වෙන්න මුං ඇට ටික පැද ගන්න. ඊට පස්සේ මම මුං ඇට ටික බ්ලෙන්ඩ් කරගන්නවා. හැබැයි චූටි කෑලි තියෙනම් පවුඩර් එකක් වෙන්නම බ්ලෙන්ඩ් කරන්න එපා. කටට හැපෙන චූටි කෑලි මෙන්න මේ වගේ කෑලි හිටින්න බ්ලෙන්ඩ් කරගන්න. එතකොට තමයි මේක රස. ඊට පස්සේ මේ විදිහට මාදුර ටිකක් අරන් මම බෙදලා කුඩු කරගන්නවා. එතකොට මුං අතිරසයේ වෙනස්ම රසයක් එනවා. ඒ වගේම හරි සුවඳයි. මෙන්න මේ ගානට බෙදගත්තට පස්සේ මේ ටිකත් කුඩු කරගන්න ඕනේ. කුඩු කරලා තියාගන්න. අපි පැණි උණු කරනකොට තමයි මේක ඕන වෙන්නේ. දැන් මම මෙතෙන්දි භාජනයක් අරගෙන තිනවා. ඒ අරගෙන මුං ඇට ටික මුලින් අර මැන්න භාජනයේම තමයි මුං ඇට ටික මැනගත්ත භාජනයේම තමයි අපි පිටිත් මනින්නේ. මුං ඇට මෙන්න මේ ප්‍රමාණය අපි එකතු කරගන්නවා. ඒ භාජනෙන්න හොඳට පුරවපු හාල් පිටි සුදු කැකුළු හාල් පිටි දෙකක් එකතු කරගන්න. එතකොට මුං ඇට එකයි කැකුළු හාල් පිටි දෙකයි. එහෙම එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේ විදිහට මම භාජනයක් ලෑස්ති කරගන්නවා පොල් තෙල් ටිකක් දාලා. ඒ අපේ පිටි මිශ්‍රණේ බාලා තියාගන්න. පොල් තෙල් ටිකක් දැම්මහම හොඳට හිටිනවා, ඇලෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අර භාජනයෙන්ම තමයි අපි සීනිත් එකක් දාන්නේ. සීනිත් අර පිටි ගත්තා වගේ කට උඩටම ගන්නෙ නෑ. ඒ වගේම ඒ භාජනයෙන්ම වතුර භාගයක් සීනි එකක් දාලා සීනි කට ගාවට උතුරලා යන්නම දාන්නේ නැහැ. ලොකු කැට සීනි නම් ගොඩාක් දාන්න එපා. කට ගාවටම උතුරලා යන්න. භාජනේ මුං ඇට ගත්ත ප්‍රමාණයට වගේ දාන්න. ලොකු කැට සීනි නම් හොඳට පවුඩර් එක වගේ සීනි නම් ඒ භාජනෙන් එකක් දාලා ඊට පස්සේ ඒකෙන් භාගයක් තමයි වතුර දාන්නේ. ඒකල මේ ගානට හොඳට පෙන එනකම් හැඳි ගන්න. මෙන්න මේ ගානට හොඳට නටාගෙන එනකොට අපි අර කුඩු කරගත්ත මාදුරු ටික එකතු කරගන්නවා. මේ ප්‍රමාණවලට ගත්තට පස්සේ පැණි අයින් කරන්නවත් පැණි වැඩි වෙන්නවත් මුකුත් වෙන්නේ නැහැ. ගානටම තමයි මේ විදිහට ගත්තාම වරදින්නේ නැහැ. ග්‍රෑම් වලින් නම් මම මේක කිරලා බැලුවේ නැහැ. අර විදිහට මැනලා තමයි ගත්තේ. මේ අර කලවම් කරගත්ත පිටි මුං ඇටයි ටික තමයි පැණියකට එකතු කරගන්නේ. ලිප ඕෆ් කළා නැහැ. ලිපේ ගින්දර අඩු කළා තමයි එකතු කරගන්නේ. ලිපේ ගින්දර අඩු කරලා එකතු කරගන්න. ඒ කියන්නේ මධ්‍යම ප්‍රමාණයට වගේ ගින්දර තියාගෙන එකතු කරගන්න පිටි ටික. ඉතින් ඔන්න අන්තිම පිටි චුට්ටත් අපි එකතු කරගත්තා. කියලා බලන්න පිටි එකේ හොඳට බුබුලු වෙනවා. එහෙම පිටි ටික තැම්බුනාම තමයි අතිරස එක බතිනකොට හොඳට පිපිලා එන්නේ. එහෙම නැත්තම් පිපෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම වළඳේ අඩිය ඇලෙන්නේ නැති ගානට අපේ පිටි එක හරියන්න ඕනේ. එතකොට ඔය බලන්න අඩිය ඇලෙන්නේ නැහැ. එක ගුලියට වගේ එනවා. ඒ ගානට හදාගත්තට පස්සේ අපිට පුළුවන් අපේ පිටි එක ලිපෙන් අයින් කරලා අපි අර මුලින් තෙල් දාලා හදාගත්ත භාජනයේට පිටි එක එකතු කරගන්න. ඉතින් මේක නිවෙනකම් අපිට මේක අරන් තියන්න පුළුවන්. බලන්න අතේ ඇලෙන්නේ නැහැ. හොඳට හරි ගිහිලා තියෙන්නේ. මේක නිවෙනකම් අපිට පුළුවන් අපේ තැවරුම හදාගන්න. මම මෙතෙන්දි පිටි ග්‍රෑම් 400ක් අරන් තිනවා. ඒ කියන්නේ මට පස්සේ කොකිස් ටිකක් හදාගන්න ඕනින්ද ඕගොල්ලෝ එච්චර ගන්න එපා. පිටි ග්‍රෑම් 200ක් විතර ගත්තාම හොඳටම ඇති. ඒ කියන්නේ අරින් කෝප්පෙන් එකමාරක් වගේ පිටි ගත්තාම ඇති. ඊට පස්සේ ඒකට කහ ලුණු එකතු කරගන්න.
ඊට පස්සේ උකු පොල් කිරි දෙවනි පොල් කිරි දෙකම එකට කලවම් කරලා තියෙන්නේ. ඒන් ටිකක් දාලා ටිකක් උකු මිශ්‍රණයක් හදාගන්න. කොකිස් වලට වඩා චුට්ටක් උකු මිශ්‍රණයක් හදාගන්න. කොකිස් තරම් තුනී වුණොත් එහෙම අතිරසයක පුපුරන්න බලනවා. ටිකක් උකු මිශ්‍රණයක් හදාගන්න. මෙන්න මේ වගේ අතින් මෙහෙම වැක්කුරුවාට පස්සේ මෙන්න මේ වගේ උකු මිශ්‍රණයක් හදාගන්න. දැන් අපිට තියෙන්නේ අපි අර තඹගත පිටි එකේ අතිරස ටික කපන්න. මම මෙතනදී පිටි බදින්නේ නැහැ. මේ වගේ පොත් වලට පිට කවර දාන ඉටි කොලයක් අරගෙන ඒකට තෙල් චුට්ටක් දානවා. එතකොට හාල් පිටි බැදලා ගන්න ඕනේ නැහැ. මේකේ ඇලෙන්නේ නැතුව අපිට හොඳට කපා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි හදාගත්ත පිටි එක අරගෙන හොඳට අතින් අත් ගහන්න. එතකොට තමයි පිටි එක හොඳට පිපෙන්නේ. මේ විදිහට අත් ගහලා තුනී කරලා අපිට අපේ අතිරස ටික කපා ගන්න තමයි තියෙන්නේ. හොඳට මේ විදිහට අතින් කලවම් කරන්න. ඉතින් මේ පිටි ප්‍රමාණයෙන් හොඳ ලොකු අතිරස අපිට හදාගන්න පුළුවන් 25ක් 26ක් වගේ. ඒක තමන් කපන ප්‍රමාණය අනුව තමයි වෙනස් වෙන්නේ. මම නම් ටිකක් ලොකුවට කැපුවේ. තව චූටි චූටි අතිරසත් එක්ක 35ක් වගේ පුළුවන් අතිරස හදාගන්න. 35ක් 40ක් වගේ හදාගන්න පුළුවන්. පොඩි පොඩි එකත් එක්ක. නැත්නම් හොඳ ලොකු අතිරස නම් 25ක වගේ ප්‍රමාණයක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳට තුනී කරලා අපිට තියෙන ඊළඟට මේක මුං අතිරසයේ හැඩයට කපා ගන්න. බලන්න හාල් පිටි පදින්න ඕනේ නැහැ. චුට්ටක්වත් ඇලෙන්නේ නැහැ. මේ විදිහට හැදුවාට පස්සේ බොහොම ලේසියෙන් අපිට අතිරසයක් කපලා වෙන් කරගන්න පුළුවන්. පොල් තෙල් චුට්ටක් ඉටු කළේ ගෑවට පස්සේ කොහොමදවත් ඇලෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමන් කැමති ප්‍රමාණයට මුං අතිරස ටික කපා ගන්න දෙන්නේ. මේක අපිට භාජනයකට තියලා මෙන්න මේ තරමට තුනී වෙන්න කපන්න. එහෙම නැත්නම් මුං අතිරසයක ගොඩාක් ලොකුවට හදන්න එපා. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ තෙල් වන්දල් ලිපේ තියලා අපේ අතිරස ටික බැද ගන්න. ඉතින් අපි අර කලින් හදාගත්ත අවරුඹට දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අපිට මේ විදිහට අපේ මුං අතිරස ටික බැද ගන්න පුළුවන්. ඉතින් චුට්ටක්වත් වරදින්නේ අලුත හදන කෙනෙක්ට උනත් මේ විදිහට හදලා බලන්න. වරදින්න නැතුව හදාගන්න පුළුවන්. තව විශේෂයෙන් කියන්න ඕන දෙයක් මුං අතිරස බදිනකොට ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයටත් වඩා චුට්ටක් අඩුවෙන් තියන්න. ලිපේ ගින්දර ගොඩාක් වැඩියට තිබ්බොත් එහෙම එක පාට අතිරස එකේ පිටපොත්ත කර වෙලා අතිරස එක හොඳට තැම්බිලා පිපෙන්න වෙලාවකුත් නැහැ. නිකම්ම කර වෙලා යනවා. හොඳට පිපිලා ලස්සනට හරියන්න නම් ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයටත් වඩා චුට්ටක් අඩුවෙන් තියාගන්න. එතකොට තමයි මුං අතිරසය හරිම විදියට හදාගන්න පුළුවන්. ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න. වැඩි වුණොත් අතිරසයක කර වෙලා හොඳට පිපිලා එන්නේ නැහැ. ඉතින් අපි කොච්චර හොඳට පිටියක තැම්බුවත් වැඩක් නැහැ. අපිට හදිස්සියට නම් මේ කෑම හරියට හදාගන්න බෑ. බොහොම පරිස්සමට තමයි හදාගන්න ඕනේ. ඉතින් ඒ නිසා ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන මේ විදිහට ලස්සනට මුං අතිරස ටික මේ අවුරුද්දට හදන්න. මේ තියෙන අපි හදපු මුං අතිරස මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. මගේ channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්නත් එක්ක මේ වීඩියෝ share කරන්න. අලුත් අවුරුද්දට මේ වගේ කෑම හදලා බලලා මගේ channel එකට ඔයගොල්ලෝ comment එකක් දාන්න. බොහොම ස්තුතියි.